එක මාධ්‍ය නාලිකාවක් මට කියනවා මේ අපිට ගෙන්නලා දෙන්න පුළුවන්ද මේ ප්‍රොඩක්ෂන් එකට නන්දව කියලා. මම ඉතින් ඊට පස්සේ නන්දා මිස්ටර් කතා කරලා ආපුවම එකපාර නන්දා මිස් කියන්නේ ආරි එන්නම් එහෙම එනවනම් මට අඩුම මිලියන් එකක් ඕන කිව්වා. ඊට පස්සේ මම channel එකට ගිහම channel එක ඔළුව අත තියාගත්තා. හායි මේ මම දැක්කා නන්දා මාලියට සමහර අපහාස කිරීමට ආසයි ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් නියතයක් තියෙනවා Facebook page එක post එකක බුදුහාමුදුරුවෝ හෝ ජේසුස් හෝ දෙවි කෙනෙක්ගේ post එකට හරි කුණුහරුප ලියන්න පුළුවන් 7-8 දෙනෙක් ඉන්නවා. ඉතින් ඒකේ සමහර ප්‍රශ්න තියෙන අය නන්දා මාලියට ලියලා තිබ්බා මේ අය හරි උද්දච්ච උඩඟු කාන්තාවක් කියලා එහෙම ලියලා තිබ්බා. මේ එක සිද්ධි තියෙනවා ඒගොල්ලන්ට එහෙම හිතෙන්න. මම කියන්න සිද්ධි 7-8ක් ඔයාලා තේරුම් ගන්න. ලෝකේ වචන දෙකක් තියෙනවා නිහතමානීකමයි නිවටකමයි. ඒතර ඒ දෙකත් ලස්සනට මේ ලොකු වෙනස්කම් දෙකක් තියෙනවා. නිහතමානී කෙනා නිවට විය යුතු නැහැ. ඒ වගේම තමයි යම්කිසි ප්‍රතිපත්තියක පිහිටා වැඩ කරනකොට එයාට තියෙන්න ඕන එයාගේ තියෙන ක්‍රමයක් තියෙනවා. දැන් මටම වෙච්ච සිද්ධි දෙයක් කියන්න මම ඒව හඳුනාගන්නේ 1997 වගේ කාලේ. ඊට පස්සේ ඔය මම මේ පටිගත කිරීමකට වාදනය කරාට පස්සේ ඊට පස්සේ ස්වර්ණවාහිනිය හරහා මාව ගොඩාක් ඔසවා තබලා උදව් කරා. අපි එකට වැඩ කළා ගොඩක්. එහෙම කරනකොට මම එක මාධ්‍ය නාලිකාවකින් දැන් ඇය මම එක්ක යම් හිතවත්කමක් තියෙනවා මං ගැන වර්ණනා කරනවා කියලා දැනගත්තම එක මාධ්‍ය නාලිකාවක් මට කියනවා මේ අපිට ගෙන්නලා දෙන්න පුළුවන්ද මේ ප්‍රොඩක්ෂන් එකට නන්දව කියලා. මම ඉතින් ඊට පස්සේ නන්දා මිස්ටර් කතා කරලා ආපුවම එකපාර නන්දා මිස් කියන්නේ ආරි එන්නම් එහෙම එනවනම් මට අඩුම මිලියන් එකක් ඕන කිව්වා. ඊට පස්සේ මම channel එකට ගිහම channel එක ඔළුව අත තියාගත්තා. මේ එකපාර මටත් දැන් එකපාර එක්චර එකක් ඉල්ලපු එක මටත් දැන් මොකද්ද ඔය. දැන් ඔහොම තියෙද්දි දූවේ පාස්කු කලාවත් එක්ක මේ කෙරුණා CD පටයක් මම සංගීත අධ්‍යක්ෂකවරයා වුණා. ඒ වකට 2009 දූවේ පාස්කුවේ සංගීත අධ්‍යක්ෂණෙත් කළා මම 2008-9 කාලේ. ඒගොල්ලන්ට අවශ්‍ය වුණා ඒක ක්ලෙමන් ෆර්නැන්ඩෝ මහත්මයාට CD පටයකට ඇයගේ හඬ. මොකද ඇය මේ දැන් ඇන්ජලින් ගුණතිලක ලතාවල්පොළ මහත්මිය ඒ දෙපළ කිතුණු කලාවේ මේ කිතුණු ගීත කලාවේ ගීතිකත් එක්ක ඉන්නා වගේම මේ පසේ උපන් මිනිස් කාන්තාවකගේ තියෙන අර මේ හෙළ හඬ ශබ්දය තමයි දේශීය පසන් කලාවට වුණා. ඒ නන්දා මාලිනියගේ තමයි ශබ්දය තියෙන්නේ. ඉතින් ආව ඕන වෙලා මම කිව්වා ඒගොල්ලන්ට මෙහෙම channel එකක වැඩ කරත් එයා මෙහෙම ඉල්ලුවා මේ ඔයාලට කොහොම ගියයිද මම නම් දන්නේ නිකන් අහලා බලන්නම් කියලා මම නිකමට කතා කරලා ඇයට කතා කරපුවම ඇය කියනවා දැන් පසන් කලාවේ මෙහෙම වැඩක් කියලා කියපු ගමන් ඇය කිව්වේ අනේ පුතා දිනේෂ් පුතා මට මේ වාහනයක් ගෙදරට එවන්න පුළුවන්ද ඒ අදාළ පටිගත කරන දවස්වල මං කිව්වා අනිවාර්යෙන් එවනවා කියලා. 7-5ක් ගත්තේ නැහැ. ස්තම්භ 7ක් එපාගුව අපේ ගෙදර ඇවිල්ලා මේ පටිගත කිරීම වලට ලෑස්ති වෙන්න ඉස්සලා පේ වෙලා පොඩි යාඥා කරන දේවල් වලටත් යොමු වෙලා ඒ දේවල් කතා කරලා ඒ පසුබිමත් අරගෙන අනේ හරි ආදරෙන් කකා බිබි දවස් 3-4ක් සම්පූර්ණ ඇය ඒකට පේ වෙලා වැඩ කළා. ඔන්න ඔය ජාත් දෙකේ channel එකට මිලියනයයි ලංකාවේ කලාවේ අර යම් තැනකට අහපුවම 7-5ක්වත් එපා කිව්වා. ඊට පස්සේ ආයි කාලයක් ගිලා මේ අලුත් කෙනෙක්ගේ මේ සින්දු වගේක් කරද්දි මම කිව්වා මේ ඔබතුමිය සිංකරොත් ලොකු ගෞරවයක් එයාට ලොකු හයියක් මේව අපි try එකක් දෙන්න ඔබතුමියට කීයක් විතර ඕනද කියලා මම හිතුවා ඉතින් ලොකු ගාණක් කියයි කියලා. රුපියල් 50000ක් 60000ක් විතර කිව්වොත් එයාට හිතරි දෙයිද කියලා ඇහුවා. එහෙම ඇහුවේ. ඊට පස්සේ මං ගුවා නෑ අම්මේ ඒක මාර දෙයක් මේ එහෙම කියලා දවසක් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක් මට කියලා මේ එයාගේ බර්ත්ඩේ පාටි එකට නන්දාව ගේන්න පුළුවන්ද මේ පාටියක් හරි මොකක් හරි එයාගේ ජීවිතේ මොකක් හරි සැමරුමකට මං ඉතින් අහපුවම එක වචනයක් මට බෑ. මට බෑ කියලා මම එන්නේ නැහැ කිව්වා අච්චරයි. දැන් ඕම දිනකොට මම එකපාරක් වැඩ කරගෙන ඉන්නාසේ මගේ තාත්තගේ අම්මගේ බර්ත්ඩේ එක
සෙලිබ්‍රේට් කරනවා. මම අහුවා මේ ඔබතුමී එනවාද එදාට මේ එතකොට මම අහුවා මේ එළියේ රෑනේ කරන්නේ හොඳට මේ අරක්කු බෝතල් දීලා හැම හොඳට විනෝද වෙන්නේ කට්ටිය. මම කිව්වා ඔව් එහෙම එකක් තමයි එහෙමයි කිව්වොත් යනවා කියලා. අනේ පුතේ මේ මම නම් ඕවට එන්නේ නැහැ. ගෙලින්ම බෑ. ඕම කියලා ඊට පස්සේ ඇය අසනීප වෙන්න ඉස්සෙල්ලා අසනීප වෙන කාලේ අසනීප වෙලා මම නමුත් මගේ යාළුවෙක්ගේ ගීතයකට ඒක ගැන කතා කරගන්න ඔහු කැනඩාවේ ඉඳලා අපි දෙන්න ගිහිල්ලා ඉතින් මං කිව්වා මේ අම්මට ටිකක් අමාරුයි කකුල පොඩ්ඩක් අපේ අම්මට මේ නැති වුණානේ මගේ අම්මා දැන් අවුරුද්දකට ඒ කියන්නේ දෙසැම්බර් 6 වෙනිදා වගේ ඇයිගේ මේ හෙදිය වැඩි ආරෝගී තත්ත්වෙ ඉඳලා කකුලේ පොඩ්ඩක් යට කපන්න වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා කියපු ගමන් නන්දා මිස් කියනවා අනේ ගෙදර ගෙනාපු ගමන් කියන්නේ අපි පොඩි අනිවාර්යෙන් පොඩි සාදයක් අපි මේවා කන්න ඕනේ ආව දුකෙන් තියන්න බෑ එයාට ජීවිතේ මේ දෙන්න ඕනේ කියලා ඉතින් එයා හරීම ගැඹුරු ලෙස මගේ පියාට අම්මට බොහොම ප්‍රේම කරපු කෙනෙක් නමුත් අර ප්‍රතිපත්තිය අර අම්මයි තාත්තේ බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරලා අරක්කු බෝතල් තියාගෙන යන තැන්වල එතනට ආවේ නැහැ. එයා ආව මේ අම්මට කරදරයක් වෙච්ච තැනදී ආයෙ ගෙදර ඇවිල්ලා එයා දවස් දෙකක් විතර කතා කරලා කවද්ද අපි අර දවස කරන්නේ මෙහෙම කියලා. ඊට ඒක අතරතුර අපේ අම්මා නැති වුණා. දැන් තව දවසක් මම ඇයට කතා කළා චැරිටි ෂෝ එකකට. මිසින් කරන්න ඒක කෙනෙක්ව බේර ගන්න චැරිටි පුතේ මම සින්දු කියන්නේ මම සින්දු කියන්නේ මට මගේ ක්‍රමයක් තියෙනවා මගේ ෂෝ එක මම කරන ඉතින් මම සින්දු කියන්නේ ඊට පස්සේ ඒකට CD පාටයක් අපි කරමින් හිටියාට ආධාරයක් කවන CD පාටේට අය නොමිලේ ආවා CD පාටේට සිං කරලා සතයක්වත් එපා ඊම මිලිය අර චැරිටි ෂෝ එකට යගුවා මම ඕන ආරාධි තමුත් එක්ක සහභාගී වෙනවා සා මම මේ ස්පොන්සර් කෙනෙක් හොයලා දෙන්නම් ලක්ෂ දෙකක් විතර හොයලා දෙන්නම් කියලා සින්දු කියන්නේ ඉතින් තේරෙනවද මිනිහෙකුගේ ප්‍රතිපද දැන් මට සමහර පිටරට ටුවර්ස් වලට කතා කරන අය ඉන්නවා ඒගොල්ලෝ කතා කරලා ටුවර් එක කියන්නේ අපි ටුවර් එකක් කියන්නේ අදාළ පර්ෆෝමන්ස් එක කරන්නනේ. අපි ගිහිල්ලා ඊට පස්සේ එතන ඉන්න ස්පොන්සර්ට අනවශ්‍ය බිල් දාලා ඒ මිනිස්සුන්ගෙන් කඩා වඩාගෙන ගිහිල්ලා shopping කරවගෙන ගෙවල් වල අනවශ්‍ය වියදම් කරලා ලොකු බෝතල් ආරම්මන කන්න මම එළෝලි බතුයි කන මාරොස්සේ මම බොහොම සරල දේවල් ගන්න. මම අනිත් විදිහේ දැන් මට රුපියලක් හරි ඉන්වෙස්ට් කරන ප්‍රොඩියුසර් කෙනෙක්ගෙන් මම වතුර උගුරක් බොන්නේ නැහැ කියලා ප්‍රතිපත්ති වල ඉන්නේ. ඒතකොට එහෙම ගිහිල්ලා අපි ෂෝ එක කරලා ඊට පස්සේ සමහර අය කියනවා අපේ ගාඩන් පාටි අපි මෙහෙම සෙලිබ්‍රේට් කරනවා බර්ත්ඩේ පාටි එහෙම නම් මට ටුවර් එක ඕනෙත් නෑ මම එහෙම ගිහිල්ලා නෑ යන්නේ ඒක තමයි මේ ධර්මය. ඔතන ගිහිල්ලා ෂර්ට් ගාගෙන ටී-ෂර්ට් ගාගෙන ගිටාර් ගා බෝතල් ඉස්සරහා මේ සංගීත ගහන එක නෙමෙයි අපේ ජීවිත අපි හදලා තියෙන්නේ. අපි ප්‍රතිපත්ති ගරුක විදිහට පර්ෆෝම් කරන්න මේක පිට. ඔහොම මම ටුවර්ස් ගිය වෙලාවේ එක මේ සහෝදරෙක් එයාගේ තාත්තා රෝදපුඩුවක ඉන්නේ අහවල් ගෙදර මේ ගාඩන් එකේ UK වල මේ ගාඩන් එකේ තියෙන්නේ මේ පොඩි තාත්තගේ බර්ත්ඩේ එක තියෙනවා මම එදා නොමිලේ ගිහිල්ලා තාත්තා වෙනුවෙන් හොඳට වාදනය කරා ගොඩක් දේවල්. එහෙම කරනවා අපි ජීවිතවල. තව කෙනෙක්ගේ ජීවිතේට අවශ්‍ය ආලෝකයක් දෙන්න නැතුව අර මේ මිනිස්සුන්ට හිතන විදියට මේ ඒ අර බොයස් තියෙන සල්ලි මේවත් එක්ක එහෙම අපි පර්ෆෝමින් ආර්ට් එකක් කරන්නේ. අපි මුදල ගත යුත්තේ අපේ පර්ෆෝමන්ස් එකට. ඒතකොට ඒකෙදී සමහර ප්‍රතිපත්තිමය කරුණු තියෙනවා. ඉතින් එහෙම දැන් අපිට වඩා අපිව ආදර්ශ ගත්ත සමහර තැන්වල වටිනා ආදර්ශ ඔය මේ නන්දමාලිය වගේ අයගේ චරිතවලින්. ඉතින් එතකොට කියන්න තියෙන්නේ එයාලා සමහර වෙලාවට ගත්ත තියෙන. දැන් මගේ බලන්න මම මේ කරපු මම එක්ක අය අසුර කරපු අවුරුද්දේ මම වෙච්ච සිද්ධි සෙට් එකක් කියන්නේ. එතකොට ඒව ඇතුලේ මට පුදුම උදව් දීපු දරුවෝ තියෙනවා මම ප්‍රතික්ෂේප කරපු තැන තියෙනවා බෑ කියලා. ඒ ආගේ ප්‍රතිපත්තිය. ඒකට අපි ගරු කරන්න ඕන. එතකොට එතනදී අපිට කියන්න පුළුවන් උද්දච්චයි කියලා. දැන් මගේ තාත්තගේ අම්මගේ බර්ත්ඩේ පාටියට එන්න බෑ කියන ඒතර බොන මේක නිසා අම්මගේ කකුලේ ප්‍රශ්න ඇවිල්ලා අම්මා අසරණ මනසින් අසරණ වෙනකොට අම්මා වෙනුවෙන් පොඩි අපි ගෙදර සින්දු කියලා පොඩි සාධ්‍යයක් තියන්න ඕන කියන එක ඇයි කියනවා. ඉතින් ඒතකොටම තේරුම් ගන්න ජීවිතේ ප්‍රතිපත්තිමය වශයෙන් ජීවත් වෙනකොට සමහර අයට තේරෙන්නේ උද්දච්ච කියලා. නිහතමානීකමයි නිවටකමයි කියන්නේ දෙකක්. ඒ දෙක පැහැදිලිව තේරුම් ගන්න තමුන්ට අවශ්‍ය නම් ස්පෙෂල් කෙනෙක් සුවිශේෂී කෙනෙක් සමාජයට බොහොම ආලෝකයක් ගෙන කෙනෙක් වෙන පාරක යන්න ආස හරි තියෙනවා නම් ඔය වගේ චරිතවල ආදර්ශය සමහර තැන්වල ගත යුතුයි. ඉතින් ඒ නිසා නන්දමාලි කියන්නේ උද්දච්ච කෙනෙක් නෙමෙයි සෑහෙන මිනිසුන්ගේ පපුවේ තියෙන රිද්මය
පපුවේ තියෙන සමහර දේවල් ඇත්තටම තේරිච්ච කෙනෙක්. නමුත් ඇය සමහර තීරණවලදී ඒ සමහර ධනවාදී ඉස්සරහා කට්ටිය යාව නටවන්න හදන තීරණවලදී නම් ඉතින් එයා කෙලින් හිටියා. එතනදී උද්දච්චකම කියන්න බෑ. ඒකට කියන්නේ නිහතමානීකමයි නිවටකමයි කියන්නේ ಜಾති දෙකක සබ්ජෙක්ට් දෙක. Thank you.